හායි ළමයි කොහොමද ඔයාලට? ඔන්න අදත් මම ඔයාලට රසවත් බීමයක් හදන හැටි තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අද මම හදන්නේ පයිනැපල් මොජිටෝ එකක්. එහෙනම් බලමු කොහොමද අපි ඒක හදන්නේ කියලා. මේකට ප්‍රධාන වශයෙන්ම ඕන වෙන්නේ අනාසි. අනාසි ටික සුද්ධ කරගෙන අපි කපා ගන්න ඕනේ පොඩි කෑලි වලට. ඊට පස්සේ කපාගත්තු අනාසි ටික කෑලි නැති වෙනකන් හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් වීදුරුවක් අරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට සීනි දාගන්න. සීනි දාලා ඒකට දෙහි කෑලි ටිකකුත් කපලා දාගන්න ඕනේ. මේ වෙලාවේ ඔයාලගේ මින්ට් කොළ තියෙනවා නම් ඒවත් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. මම නම් මෙතනදී මින්ට් පාවිච්චි කරේ නැහැ. මොකද මම ගෙදර තියෙන දේවල් වලින් ලේසියෙන්ම හදන්න පුළුවන් මොජිටෝ එකක් තමයි අද ඔයාලට කියලා දෙන්නේ. දැන් හොඳින් දෙහි කෑලි ටික පොඩි කරගන්න ඕනේ. වීදුරුවේ භාගයක් විතර පිරෙනකන් බ්ලෙන්ඩර් කරගත්තු අනාසි ටික දාගන්න. ඊට පස්සේ අපි වතුර වෙනුවට පාවිච්චි කරන්න යන සෝඩා. සෝඩා පාවිච්චි කරාම ගොඩක් හොඳ ප්‍රබෝධමත් ගතියක් එනවා. ඔයාලා කැමති නම් ස්ප්‍රයිට් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ හොඳින් සීනි ටික දිය වෙනකන් අපි මික්ස් කරගන්න ඕනේ. මේ වෙලේදී අපිට අයිස් කැට එකතු කරගන්න පුළුවන්. ෆයිනලි මේක තමයි අපි හදාගත්ත ඩ්‍රින්ක් එක. අලුත් රසයක් try කරලා බලන්න කැමති ඔයාලටත් පුළුවන් මේක හදලා බලන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.